මේ පාඩමෙන් අපි බලමු වීඩියෝ එකක ප්ලේබැක් ස්පීඩ් එක වෙනස් කරගන්නේ කොහොමද කියලා. ප්ලේබැක් ස්පීඩ් එක කියලා කියන්නේ යම්කිසි වීඩියෝ එකක ඒ වීඩියෝ එක ප්ලේ වෙන ස්පීඩ් එක වෙනස් කර ගැනීමයි. මෙතනදී අපිට වීඩියෝ එකක් ෆාස්ට්ලි ප්ලේ වෙන ආකාරයට හදන්නට පුළුවන්. එහෙම නැත්නම් ස්ලෝලි ප්ලේ වෙන විදිහට ස්ලෝ මෝෂන් ආකාරයට වීඩියෝ එකක් වෙනස් කර ගන්නට පුළුවන්. මෙතනදී වීඩියෝ එකක් වෙනස් කර ගන්නට අපිට පුළුවන් මේ විදිහට අදාළ වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරලා මෙතන ස්පීඩ් ටයිම් ලැප්ස් කියන කමාන්ඩ් එක භාවිතා කරලා. ඊට කලින් මම මේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරන්නම්. එතකොට අපිට බලා ගන්නට පුළුවන් මේ වීඩියෝ එකේ කොහොමද ප්ලේ වෙන ස්පීඩ් එක කියලා. හරි. ওই විදිහට තමයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. normal ආකාරයෙන් වීඩියෝ එක ප්ලේ වෙනවා. හරි. අපි බලමු මේ වීඩියෝ එක fastly ප්ලේ වෙන ආකාරයට වෙනස් කරගන්නේ කොහොමද කියලා. මෙතනදී මම වීඩියෝ එක උඩ right click කරලා මෙතන speed time lapse කියන command එක ලබා ගන්නවා. හරි. එතකොට මේ වගේ window එකක් අපිට ලැබිලා තියෙනවා. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති new clip duration කියලා අපිට time code එක වෙනස් කරන්නට පුළුවන් ආකාරයට අවිල්ලා තියෙනවා. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති පළවෙනි box එකෙන් පෙන්නන්නේ hours, ඊට පස්සේ මේකෙන් minutes, ඊට පස්සේ තුන්වෙනි box එකෙන් second, තත්පර, ඊට පස්සේ අවසාන box එකෙන් පෙන්නන්නේ frames ගණන. මෙතනදී අපිට මේ අගයන් වෙනස් කරලත් හදා ගන්නට පුළුවන්. ඒ වගේම ඔයගලන් පහලින් බලුවොත් එහෙම මෙතන පේනවා ඇති දැනට තියෙන්නේ මේ ස්ලයිඩ් එකේ මේ හෙඩ් එක normal කියන තැන අපිට මේක දකුණු පැත්තට ඩ්‍රැග් කරොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති මෙතන ඩියුරේෂන් එක වෙනස් වෙනවා. ඒ වගේම මෙතන ස්පීඩ් එක 100% තිබුණු එක දැන් මෙතනදී වැඩි වෙලා තියෙනවා. අපි මේ ස්ලයිඩ් එක දකුණු පැත්තට ගන්නකොට වීඩියෝ එකේ ප්ලේ වෙන ස්පීඩ් එක වැඩි. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති වැඩි කරගන්නකොට ස්පීඩ් එක 100ට 461කින් වැඩි වෙන බවට මෙතනදී පෙන්වන්නේ. ඒ වගේම කලින් මෙතනදී තිබුණේ තත්පර 9යි. දැන් තත්පර 2කදී ඒ වීඩියෝ එක ප්ලේ වෙන ආකාරයට අපිට මෙතෙට අවිලා තියෙනවා. හරි. අපි මේ ස්ලයිඩ් එක වම් පැත්තට ඩ්‍රැග් කරොත් එහෙම මේ වීඩියෝ එක ස්ලෝලි තමයි ප්ලේ වෙන්නේ. වීඩියෝ එකේ ප්ලේ වෙන ස්පීඩ් එක මෙතනදී අඩුයි. ඔයගලන්ට පේනවා ඇති මෙතනදී ස්පීඩ් කොටසින් මෙතන 100ට 51කින් 100ට තිබුණු ප්‍රතිශතය දැන් මෙතනදී 51 දක්වා අඩු කරගෙන තියෙනවා. ඒ වගේම ප්ලේ වෙන ඩියුරේෂන් එක තත්පර 18යි. මෙතනදී 9ක් තිබුණ එක ඩබල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ස්ලෝලි තමයි මේ වීඩියෝ එක ප්ලේ වීම සිදුවන්නේ. හරි. අපි මුලින්ම බලමු ෆාස්ට්ලි වීඩියෝ එක ලබාගෙන. මම මෙතනදී 100ට 300ක් විතර වැඩි කර ගන්නවා. ඊට පස්සේ අපිට මෙතනදී ප්‍රිවිව් බටන් එක ක්ලික් කරලා ප්‍රිවිව් එකක් බලා ගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ඕකේ ක්ලික් කරලා ගිහිල්ලා අපිට බලන්නට පුළුවන් මොන ආකාරයෙන්ද වීඩියෝ එක වෙනස් වෙන්නේ කියලා. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දිගට තිබුණු වීඩියෝ එක දැන් මේ විදිහට අඩු වෙලා තියෙන්නේ. මොකද තත්පර 9ක් තිබුණු වීඩියෝ එක දැන් මේ තත්පර 2යි frames 13කට වගේ අඩු වෙලා තියෙන්නේ. හරි. අපි බලමු වීඩියෝ එක ප්ලේ කරලා මොන ආකාරයෙන්ද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මම වෙනස් කරපු වීඩියෝ එක දැන් fastly play වෙනවා. නැවතත් මම play කරලා බැලුවොත් එහෙම මේ ආකාරයට මෙතන ඉන්න මේ මීමැස්සා ඉක්මනට fastly move වෙන ආකාරයට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට මේ වීඩියෝ එක slow motion ලබා ගන්නටත් පුළුවන්. නැවතත් speed time lapse ගිහිල්ලා මෙතනදී මේ ස්ලයිඩ් එක මේ ස්ලෝ කියන පැත්තට ඩ්‍රැග් කරපුවාම අපිට ස්ලෝ මෝෂන් ලබා ගන්නට පුළුවන්. අපි ප්ලේ කරලා බලමු මේ වීඩියෝ එකත් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. එතකොට පේනවා ඇති මෙතනදී ස්ලෝලි මේ මීමැස්සන් මූව් වන ආකාරය ඔයගලන්ට පේනවා ඇති. හරි. අපිට මේක ඔරිජිනල් තත්ත්වයට නැවතත් ලබා ගන්නට පුළුවන්. නැවතත් මෙතනදී ටයිම් ලැප්ස් ගිහිල්ලා මෙතන
ස්පීඩ් එක මෙතන 100% දැම්මහම අපිට normal ස්පීඩ් එක නැවතත් ලබා ගන්නට පුළුවන්. මෙතනදී මේ ස්පීඩ් එක වෙනස් කරන්න කලින් අපි බලන්න ඕනේ තවත් කාරණාවක් තියෙනවා. මෙතන ඔඩියෝ කොටස. මේ වීඩියෝ එකට සම්බන්ධ වෙලා ඔඩියෝ කොටසක් තිබුණොත් එහෙම ඒ ඔඩියෝ එකෙත් ස්පීඩ් එක අඩු හෝ වැඩි වීම සිදු වෙනවා. එතකොට යම් මේකින් වොයිස් එකක් එහෙම තිබුණොත් එහෙම ඒ වොයිස් එක සම්පූර්ණයෙන් වෙනස් වීම මෙතනදී සිදු වෙනවා. ඒක නිසා ඒ ගැනත් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ මෙතන ස්පීඩ් එක වෙනස් කරද්දී. අපිට ඒක කරගන්නට පුළුවන්. මෙතන ඔඩියෝ එකක් තියෙනවා නම් මෙතන වෙනම ඔඩියෝ කොටස ලබා ගන්නට ස්ප්ලිට් කරලා ලබා ගන්නට. ඒ කොටස අපි ඉදිරියේදී කතා කරනවා. දැනට මේ විදිහට අපිට වෙනස් කරගන්නට පුළුවන්.